මනුෂ්‍ය වශයෙන් අපි බොහෝම තාඩන පීඩනවලට ලක්වෙන කාල සීමාවක ඔයත්තන්ගේ සූදානම ධර්මයෙන් සැනසෙන්නට. ඉතින් මේ කරදර බාධක ජීවිතේ කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. පරණ ඇත්තෝ බෝධි පූජාවට ආපුවම කවිවලත් කියනවානේ කරදරමයි ජීවිතයක හැමදාම. මරණයටයි ටික ටිකවත් ලං වීම. පින පමණයි තරමකවත් සෑහීම නිවන තමයි අප කාගේත් සැනසීම. ඒ නිවන් කියන සැනසීම සාක්ෂාත් කරගන්නටත් පිනෙන් සාර්ථක වෙලා මෙලොව පරලොව ජය ගන්නටත් තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා දැන් බණ අහන වෙලාවයි අපි බණ ටිකක් අහමු. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේ අවිජ්ජා වර්ගේන සූත්‍රය. මේ සූත්‍රයේ නම තමයි විභංග සූත්‍රය. මේක ඉතාමත්ම කෙටි සූත්‍රයක්. තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා අරියං වෝ භික්ඛවේ අට්ඨංගිකං මග්ගං දේසිස්සාමි විභජිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමිති. මහණෙනි, මම නුඹලාට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වනවා. ඒක හොඳට අහන්න, මෙනෙහි කරන්න සහ හැමතිස්සෙම මේක වචනයෙන් පුරුදු පුහුණු කරගන්න. ඒ කියන්නේ අපේ ජීවිතයට එකතු කරගන්න. ධර්මය අහද්දිත් කියනවානේ සුනාත ධාරේත චරාත. අහන්න, හොඳට ඇතුළට දාගන්න, ඒ අනුව ජීවිතේ වෙනස් කරගන්න. මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ හොඳට පිළිපදින්නට ඕනේ කියලා. කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකයි මේ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට බෙදා වෙන් කරලා පෙන්නන්නේ. නිවන් දකින්න යන අපිට මේ අංග කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා අද දේශනාව ඇතුළේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් දේශනා කරනවා. ඔබ ඒ අංග 8 හොඳට මේ වෙනකොට අහලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා වැඩි කාලයක් මම වැය කරන්නේ නැහැ. බොහොමත්ම කෙටියෙන් මේ සූත්‍රයේ ඒ කරුණු 8 පිළිබඳව දේශනා කරපු කාරණා ටික විස්තර කරනවා. ඉන් අනතුරුව බලමු අපි මේ කාරණා ටික කොහොමද එදිනෙදා ජීවිතයේ ධර්ම අවබෝධය සඳහා ගලපා ගන්න කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුල්ම කාරණය කතමෝච භික්ඛවේ සම්මා සංකප්ප සම්මා දිට්ඨි. මහණෙනි, සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද? දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියලා අහපු ගමන් දහම් පාසල් ගිය ඇත්තු බණ අහපු ඇත්තු දෙන උත්තරයක් තියෙනවා. මොකක්ද? නිවැරදි දැකීම. එතකොට නිවැරදි දැකීම කියලා අපිට දකින්න පුළුවන් ඕනම දෙයක්. හරියට දකිනවා නම් ඒව නිවැරදි දැකීම. හැබැයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි ධර්මයේ තුල සම්මා දිට්ඨි කියලා කියන්නේ ලෞකික දිට්ඨිය නොවේ, ලෝකෝත්තර දිට්ඨිය. දැන් අපි ගත්තොත් මිනිස්සුන්ට තියෙනවානේ සමාජ ජීවිතයේදී හරපද්ධති. තව කෙනෙක්ට අල්ලගෙන ගහන්න හොඳ නැහැ. තව කෙනෙක්ට පීඩා කරන්න හොඳ නැහැ. නරක නපුරු විදිහට ධනෙ උපයන්න හොඳ නැහැ. ඒක ලෞකික කාරණා. අපි හොඳ කළොත් දිව්‍ය ලෝකේ යනවා, නරක කළොත් අපාය යනවා. අන්‍යාගමික අයත් විශ්වාස කරනවා හොඳ කරොත් දෙවියන් වහන්සේ ළඟට යනවා, නරක කළොත් යක්ෂයා ළඟට යන්න වෙනවා. එහෙම විශ්වාස තියෙනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා ඒක කම්මස්සකතා සම්මාදිට්ඨිය. බෞද්ධයන්ට විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම මිනිසෙට නිවැරදි දැක්ම තියෙනවා. මනසින් උසස් නේ. හැබැයි බෞද්ධ වෙච්ච අපිට තියෙන නිවැරදි දැක්ම ඊට වැඩිය වෙනස්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ සම්මාදිට්ඨිය මොකද්ද? චතුසත්‍ය සම්මාදිට්ඨිය. ලෝකේ තියෙන උතුම් ඇත්ත හතර දකින්න උත්සාහ කිරීම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං,
දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨිය. මහණෙනි සම්මාදිට්ඨිය කියන්නේ එයා චතුරාර්ය සත්‍ය දකින්න උත්සාහ කරනවා. මේක දුකයි, දුකට හේතුව මෙයයි, දුකින් මිදීමක් ඇත, මිදීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය මෙයයි. ඔන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වීම. ඒක යහපත් දැක්ම. දෙවැනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. මහණෙනි නිවැරදි සංකල්පනාවන් යනු කුමක්ද? එතෙන්දී හරි ලස්සනට පෙන්වනවා යෝකෝ භික්ඛවේ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. සම්මා සංකල්පනා. එහෙම නැත්නම් යහපත් සංකල්පනා කියදී කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අව්‍යාපාද. අනුන් නැසීමේ සිතක් නැති වෙන්න ඕනේ, දැඩි ක්‍රෝධයක්. ඒ කියන්නේ අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් මෛත්‍රිය. මිතුරුකම. මං හොඳට ඉන්න කැමති. ඒ වගේ ලෝකේ සියලුම දෙනාම හොඳට ඉන්න කැමති. මෙත්සිත. ඊළඟට අවිහිංසා කියලා කියන්නේ පින්වත්නි කාටවත් කරදරයක් බාධකයක් කරන්නේ නැහැ. හිංසාවෙන් පීඩාවෙන් තොරයි. ඒකට අපි එදිනදා ජීවිතේ වචනයක් පාවිච්චි කරනවා කරුණාව. කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුක දැක්කහම හදවතේ කම්පනයක් ඇතිවීම. පරදුක්කේ සති සාදුනං හදය කම්පනං කරෝති इति කරුණ. නැවත දැකලා ඇති සමහර වෙලාවට මිනිස්සු බල්ලෝ එහෙම ඉඹගෙන වඩාගෙන ෆොටෝ දානවා. දාපුවම ඒවාට විවිධයගේ අදහසුත් වැටෙනවා. ඒගොල්ලෝ කියනවා අනේ හරි ෂෝක්, ඔයාට හරියට සත්ත්ව කරුණාව තියෙනවා. ඔයා හරි මාදරේ සත්තුන්ට එහෙම කියනවා. ඒක කරුණාව නෙමෙයි කාමය. ඇයි ඒ? හොඳ වටිනා බල්ලෙක්, උසස් පෙළපතක් තියෙන බල්ලෙක් පත්තරෙන් හොයාගෙන ගිහිල්ලා ආසාව නිසා අරගෙන හොඳම කෑම ටික දීලා හොඳ විදියට නාවලා ෂැම්පු ගාලා ගෙදර ඇඳක තියලා හදලා ඒ සතාව ඉඹගෙන බදාගෙන ෆොටෝ එකක් දාන්නේ කාමය නිසා. මේ කාමයයි කරුණාවයි කියන්නේ දෙකක්. කරුණාව කියලා කියන්නේ කුමක්ද? ඔබ පාරේ යද්දී ඉන්නවා බල්ලෙක් හොරි හැදිලා. වැස්සේ තෙමිලා සීතලේ ගැහි ඉන්නවා. අනේ මේක පවුනේ කියලා හදවතේ කම්පනයක් ඇති වෙලා අර හොරි හැදිච්ච බලු තඩියව ගෙනල්ලා හෙවණකින් තියලා මොනවා හරි ටිකක් කණ්ඩ දෙනවා නම් එතන තියෙනවා කරුණාව. රාග මිශ්‍රිත සිතක් එතන නෑ. ඒ නිසා මේ කරුණාව කියන එක පටල ගන්න පාද ගොඩක් අය හිතන් ඉන්නවා තමන්ගේ මුදල් බලයට ආසාවට මේ කරන දේවල් කරුණාව කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දෙවැනි කාරණය මේ සංකල්පනා හොඳ වෙනවා කියන්නේ මෛත්‍රී සිත තියෙන්නත් ඕනේ, කරුණාවන්ත බව තියෙන්නත් ඕනේ. ඒකට එකතු වෙන්න ඕනේ පින්වත්නි නෙක්ඛම්ම සංකල්පන අතහැරීම. මේ හැමදේම බදාගෙන හිටියට දවසක දාලා යන්න වෙනවනේ. අතහරින දවසට එහෙම නැත්තම් මැරෙන දවසට අතහැර ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ආයුපාදාන පච්චය භව. පරණ පුරුදු තැන්වලටම භවය සකස් වෙන්න පටන් ගන්නවා දැඩිවල්ලා ගැනීම නිසා. අපි ටික ටික හරි අතහැරීම ප්‍රගුණ කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් අතාරිනකොට දුක අඩුයි, තියෙන දේවල් අඩු වෙන්නේ. තියෙන දේවල් වැඩි වෙන්න මොකද වෙන්නේ? අතහැර ගන්න හරිම අමාරුයි. ඒ නිසා ඔන්න සම්මා සංකප්ප. තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමාච භික්ඛවේ සම්මා වාචා. මහණෙනි යහපත් වචන කියන්නේ මොනවද? යාකෝ භික්ඛවේ මුසාවාදා වේරමණී පිසුනාය වාචා වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. යම්කිසි කෙනෙක් මේ ලෝකේ බොරු කියන්නේ නැත්තම්, කේලම් කියන්නේ නැත්තම්, හිස් වචන කියන්නේ නැත්තම්, පරුස වචන කියන්නේ නැත්තම් එයයි යහපත් වචන. ඊළඟට කිව්වා කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තු. යහපත් ක්‍රියා කියන්නේ මොනවද? කිසියම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා නම්, සොරකමෙන් වෙන් වෙනවා නම්, කාමප්‍රචාරයෙන් වෙන් වෙනවා නම් අන්න සම්මා කම්මන්ත. ඊළඟට කිව්වා සම්මා ආජීව. යහපත් ජීවන දැක්මක්, යහපත් ජීවන වෘත්තියක් තියෙන්න ඕන. දැන් භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි අපිට කරන්න එපා කිය රස්සාවල් පහයි. මස් මාංශ, අව්‍යායුධ, වසවිස, මත්ද්‍රව්‍ය සහ වහල් වලදා.
එතනින් එහාට අපි උත්සාහයෙන් වීරයෙන් නම් වැඩ කරන්නේ අතපය වෙහෙසවනවා නම් දහඩිය මුගුරු වගුරුවනවා නම් බුදුහාඳුරු දේශනා කළන්න ධාර්මික රැකියා කාටවත් කරදරයක් නැහැ. සමාජීව කිව්වේ ඒකයි. සම්මා වායාම කියන කාරණය ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ඝණ්ණාති පදහති. මහණෙනි මේ ලෝකේ යම්කිසි මිනිස්සෙක් තමන්ට ඉපදිච්ච නැති අකුසල ධර්මයන් ඉපදෙන්නේ නැති වෙන්න උත්සාහ කරනවා නම් ඒක වීරයක්. ඉපදිලා තියෙන අකුසල් නැති කරන්න උත්සාහ කරනවා නම් ඒක වීරයක්. ඉපදිලා තියෙන කුසල් දවසින් දවස වැඩි කරන්න උත්සාහ කරනවා නම් වීරයක්. තමන්ගාව නැති කුසලය මතු කරගන්න උත්සාහ කරනවා නම් වීරයක්. ඔබට තියෙන්න ඕනේ පින්වත්නි චන්දං ජනේති. කැමැත්තක් තියෙන්න ඕනේ මේ සඳහා වීරය වඩන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වායමති වෑයම් කරන්නත් ඕනේ. විරියං ආරභති වෙර අරබන්න ඕනේ. ඊළඟට කියනවා චිත්තං පග්ඝණ්ණාති පදහති. සිත දැඩි කොටගෙන ප්‍රධාන වීරිය වැඩිම ආරම්භ කරන්න ඕන. ඊළඟ හත්වෙනි කාරණය පිළිබඳව සම්මා සති. හොඳ සිහියක් තියෙන්න ඕන. සිහිය පිටවන්න ඕන තැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේදී හොඳට පෙන්වනවා. ඒ නිසා මම මේ කරුණු නැවත නැවත කියන්න යන්නේ නැහැ. සිහිය පිටවා ගන්න කිව්වා. අටවෙනි කාරණය උන්වහන්සේ දේශනා කළා සම්මා සමාධි. සිතේ යහපත් ඒකාග්‍රතාවයක් පවත්වාගත යුතුයි. දැන් මේ කරුණු අට මේ විභංග සූත්‍රයේදී දේශනා කළේ මිනිස්යන්ගේ ජීවිතයට එකතු කර ගනීවි කියන බලාපොරොත්තු ඇතුව. දැන් පින්වත්නි අපි නිවන් මාර්ගයේ පස්සට තල්ලු කරලා තියන්නේ ඇයි? අපි හිතනවා මේක අමාරුයි. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ක්‍රියාත්මක කර ගැනීම අමාරුයි කියලා. අමාරුයි කියලා කියන්නේ අපි ඇත්තටම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙනද එහෙම නැත්නම් පිටින් බලලාද? පිටින් බලලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදාවත් පිටින් බලලා කිසිම දෙයක් තීරණය කරන්න එපා කියලා. අඩුම ගානේ මිනිස්සෙක්වත් එපා කියලා. නවන්න රූපේන නරෝසු ජාන. හැමේ පාට බලලා මුහුණ වර්ණේ බලලා මිනිහෙක් ගැන කතා කරන්න බෑ. ඒ වගේම තමයි සෑම දෙයක්. මේ ධර්මතාව ගැන අවබෝධ කරනවා නම් හොඳ අවබෝධයක් තුළ සිටිය යුතුයි. මෙතෙන්දි මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි නැවත බෙදනවා පින්වත්නි ත්‍රිශික්ෂාව කියලා. සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනට වෙන් කරනවා. සීලය කියන කොටසට මෙහි අංග කීපයක් ඇතුළත් මොනවද අංග ටික? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔබට පුළුවන් නම් කට පාලනය කරගන්න හොඳ වචන කතා කරන්න අන්න සීලය. ඔබට පුළුවන් නම් හැමතිස්සෙම නිවැරදි ක්‍රියා මේ කයින් කරන්න කය පාලනය කරගන්න සීලය. සිතයි කයයි පාලනය කරගෙන හොඳට ධාර්මිකව සල්ලි හම්බ කරන්න පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සීලය කියන ශික්ෂාව පූර්ණේ වෙන්න පටන් ගන්නවා. ඊළඟට සමාධියට යද්දී ඔයත් ගාව තියෙන්න ඕනේ වීරයක්, වායාම කියන කොටස. ඊළඟට සිහිය වඩවා ගන්න ඕනේ, සමාධියට එන්න ඕනේ. ඒක සම්මා සමාධිය. ඒ ශික්ෂාවත් සම්පූර්ණ වෙනවා. ප්‍රඥාව කිව්වහම මුල් මාංග දෙක සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප, යහපත් කල්පනාවන් සහ යහපත් දැක්ම. මෙන්න මේ මාර්ගය සම්පූර්ණ කර ගැනීමයි කියන්නේ. ඉතින් මම ඔබට අද මේ සූත්‍ර දේශනා විභංග සූත්‍රය ඇසුරෙන් කරන බණේදී පෙන්වලා දෙන්න හදන්නේ මොනතරම් සුන්දර ගමනක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් තියෙනවා යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතු ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායින. මේ ලෝකේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවලු යෝචේ වස්ස සතං ජීවේ. කොච්චර කාලයක්? අවුරුදු 100ක්. කවුරු හරි මිනිස්සේ ජීවත් වෙනවලු අවුරුදු 100ක්. කොයි වගේ විදියටද? දුස්සීලෝ අසමාහිතෝ. එයා හරීම දුසිල්වත්. සිල්වත් නැහැ. අසමාහිතෝ, එයාගේ හිත
සංසුන් වෙලත් නෑ. ඒ කියන්නේ සීලයක් නෑ, සමාධියක් නෑ. සීලයක් නැතුව සමාධියක් නැතුව අවුරුදු 100ක් ජීවත් වෙලා මැරෙන මිනිහට වැඩිය ඒකාහං ජීවිතං සෙය්‍යෝ. එක දවසක් ජීවත් වෙලා මැරෙන මිනිහගේ ජීවිතේ වටිනවලු කොහොම ජීවත් වෙලාද? සීලවන්තස්ස ජායිනෝ. ධ්‍යාන වඩමින්, ඒ කියන්නේ සමාධියත් වඩවමින් සිල්වත් වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිශික්ෂා මාර්ගයේ අංග සම්පූර්ණ කරනවා නම් ඒ ජීවිතේ එක දවසක් වටිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න උත්සාහවන්ත වෙලා ජීවත් වෙන එක දවසක් වටිනවලු පෞකාරයෙක් විදියට ඉන්න අවුරුදු 100කට වැඩිය මොනතරම් වටිනවද? බලන්නකො ජීවිතේම සීලයට කැප කරපු ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයේ නැද්ද? භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසකයෝ, උපාසිකාවෝ. දැන් අපි ගත්තොත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ මහණෙනි අඬ අඬා හරි සිල් රකින්න. ඇයි අඬ අඬා හරි සිල් රකින්න කිව්වේ? ඒකේ විපාකය ඊ타ත්ම සුන්දර විදිහට අපිට සංසාරේ යන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා දෙනවා. හැබැයි සීලය පසකට දාලා අනේ ඕවා කාටද කරන්න පුළුවන්? ඕවා ඉතින් කරන්න ගියොත් අපිට පෞ ජීවිතත් නැති වෙනවනේ. ඔහොම කල්පනා කළ සීලේ පසට දැම්මොත් මොකද වෙන්නේ? හැමදාම සංසාරයේ දුකම නැවත නැවත විඳින්න වෙනවා. අනේ පිට සිටුතුමා බොහෝම ලස්සනට සිල් රැකපු උපාසකයෙක්. එතුමා සෝතාපට්ටි ඵලයේ පිහිටියේ. හැම පොය දවසකටම සතර පොයට ගෙදර සිල් සමාදන් වෙනවා. දවසක් මේ ගෙදරට ආව මිනිස්සෙක් රස්සාවක් හොයාගෙන. එයා එන දවසේ මේ සිටුතුමා ගෙදර හිටියේ නැහැ. ඉතින් අනිත් සේවකයෝ බෝ කමන්නේ සිටුතුමා බොහොම කරුණාවන්තයි රස්සාවක් දෙයි කියලා. ගෙදර නැවතුණා. ඒ පාර කිව්වා මොකද අද මේ ගෙදර නිකන් විශේෂත්වයක් වගේ තියෙන්නේ, කවුරුත් සද්දයක් බද්දයක් නැහැනේ. අනේ අපි හැමෝම සතර පොයට සිල් සමාදන් වෙනවා. සිටුතුමාගේ ඉඳන් ගෙදර මෙහිකාරය දක්වා හැමදෙනාම හැමම තමයි. ඒ නිසා පුංචි දරුවෙක්වත් ඒ සිල්පද කඩන්නේ නැහැ. කිරිබොන දරුවට පවා විකාලයෙන්ද කලින් කිරිපෝල අවසන් කරලා චතුමදුර කටේ තියලා ඒ සියලුම කෘත්‍ය අවසන් කරනවා කිව්වා. ඉතින් අර අලුතෙන් ආපු සේවකයා ගෝ අනේ සාදු සාදු මටත් එනං ඒ සීලය රැකගන්න කියලා දෙන්න කියලා. ඒ පාරකෝ හොඳයි එහෙනම් සීලය අදිෂ්ඨාන කරගන්න කියලා සිල්පද ටික දුන්නා. එතකොට ඉතින් ටිකක් පරක් වෙලා මෙයා දවල් වෙලා ආවේ. මෙයාට දවල් දාන්නෙත් නැහැ. බඩගින්නේ තමයි සීලය අදිෂ්ඨාන කරේ. දැන් කාලේ වගේ පින්වත්නි අර හාෆ් ඩේ සිල් නැන්නේ. දැන් උපාසකම් වලට 4 වෙද්දි ඉන්න බෑ. ආන්දරනේ පවාරණය කරන්නේ නැද්ද කියන්නේ. ඉස්සර එහෙම නෑ. උපෝසත සීලය කියලා කියන්නේ අද උදේ සිල් ගත්තා නම් හෙට උදේ වෙනකම් පැය 24ක්. ඒක තමයි උපෝසතේ කියන්නේ. ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් දහවලෙහි ත්‍රයෙහි සිල් රැකීම තමයි උපෝසතය. ඉතින් මේ මිනිස්සයා දැන් සීලය අදිෂ්ඨාන කරගෙන හිටියා. රාත්‍රී කාලයේදී කුසගින්න ඉතාමත්ම වැඩි. එපාර අනිත් සේවකයන්ට ගිහින් කිව්වා අනේ මට හොඳටම බඩගිනි. එහෙනම් ඉතින් සීලය අතාරින්න මොනවා හරි කන්න. ඕගොල්ලොත් එහෙම කරනවද? අපෝ අපි නම් හිතන්නේවත් නැහැ කිව්වා. සිටුතුමා එයා කොහොමටවත් සිල්පද කඩන්නේ නැහැ කිව්වා. හරි ආදරේ කිව්වා සිල්පද වලට. තමන්ගේ දරුවෙක් රකින්නවා වගේ සීලය රැකගන්නේ. කොහා එහෙනම් මට එපා කිව්වා. මොකද එයත් මේ අලුතෙන් මේක පුරුදු පුහුණු කරන්නේ. එහෙනම් මටත් එපා කියලා මේ මිනිස්සයා බඩගින්නේ හිටියා. මධ්‍යම රාත්‍රියේ වෙද්දි පින්වත්නි දැන් බඩගින්න ඉවස ගන්නම බෑ. එහෙට ඇඹරුණා මෙහෙට ඇඹරුණා. ඒ පාරක් ගිහින් කිව්වහම කිව්වා එහෙනම් චතුමදුර ටිකක්වත් ගන්න. සිටුතුමත් ගන්නවද? නෑ. ඒගොල්ලෝ මේ සිල්පදේ කඩන්නේ නෑ කෝ. එහෙනම් ඉතින් මමත් වීරය කරන්න ඕනේ කියලා හිටියා. අලුයම් කාලේ ඉවස ගන්න බැරි වුණාම මේ මිනිස්සයා මොකද කළේ? පොරවාගෙන හිටපු රෙද්ද බඩ හිර වෙන්න තද කරලා ගැට ගැහුවා. ගැට ගහලා ඒ රෙද්දේ අනිත් කොන ජනෙල් පොල්ලක ගැට ගහලා කාමරේ එහෙට මෙහෙට කැරකුණා. බිම දිගේ පෙරලෙනවා. දැන් බඩ ඉවස ගන්න බෑ. පිහියකින් කපනවා වගේ. ඒ තරම් දරුණු විදිහට බඩගින්න. ඇයි මහන්සියලා වැඩ කළා දවල්ට කණ්ඩත් නැහැ, රැයට කණ්ඩත් නැහැ. මේ මිනිස්සයා දැඩි පීඩා. පාන්දර එළි වෙන ජාමේ මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා පින්වත්නි ඉපදුනේ ඒ නුවර තියෙන විශාල නුග ගහක වෘක්ෂ දේවතාවෙක් වෙලා. දවසක් හිමාලයේ ඉඳන් ඍෂිවරු පිරිසක් ඇවිල්ලා මේ ගහ යට ඉඳගෙන
කල්පනා කරනවා අනේ පැන් ටිකක් තිබ්බනම් හොඳයි. ටික වෙලාවකින් පැන් තලියක් තියෙනවා ළඟින්. ආයෙ ඍෂිවරු කල්පනා කරනවා නාගන්න තිබ්බනම් හොඳයි. ඒ පාර පේනවා පොකුණුකුත් තියෙනවා එහා පැත්තේ. දැන් ඍෂිවරු කල්පනා කරනවා මේ ගහ යට ඉඳගෙන හිතූ දේවල් ඔක්කොම ලැබෙනවා. අනිවාර්යෙන් මේ ගහට අරක් ගත්ත බල සම්පන්න දෙවියෙක් ඇති. ඒ දෙවිය අපට පෙනේවා කියලා අදිස්ථාන කරනවත් එක්කම අර නුග ගහේ මුල් අතරෙන් විශාල දුමාරයක් එක්ක දෙවි කෙනෙක් මතුවෙනවා. අහනවා මොනවා කරලාද නුඹ දෙවියෙක් වුනේ? අනේ මං අනේපිඩු සිටුතුමාගේ ගෙදර හිටපු සේවකයෙක්. සිල් සමාදන් වුණා මට සිල්පද ඔක්කොම රැකගන්න බැරි වුණා. එක සිල්පදයක් රැක්කා. මොකද්ද සිල්පදේ? විකාල භෝජනා සිල්පදේ. ඒ සිල්පදේ රැකීමෙන් තමයි මම වෘක්ෂ දේවතාවෙක් බවට පත් වුණේ. සිල්පද 8ම රැක්කනම් කොහේදීද කියලා හිතාගන්නවත් බෑ කිව්වා. බලන්නකෝ ආදරයෙන් සිල් රැකපු මිනිස්සු. ඉතින් බුදුහාඳුරන්ගේ කාලේ විතරක් නෙමෙයි ඊට පසු කාලවලත් අද දක්වාම ඉන්නවා එහෙම බොහොම ආදරෙන් සීලය රකින භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ. රසවාහිනිය කියන බණ පොතේ පින්වත්නි අපිට පෙන්ලා දෙනවා අපේ ශ්‍රී ලංකාවේ විසූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ සීලේ මහිමය. දැන් එක තැනක කියනවා රසවාහිනියේ අනුරාධපුර යුගයේ හිටපු භික්ෂුණීන් වහන්සේලා දෙන්නෙක් දවසක් යනවා නාණ්ඩ ගඟක. ඒ තෙරණින් වහන්සේලා දෙනම නනා ඉඳිද්දී එක්තරා තෙරණින් වහන්සේ නමක් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව කිඹුලෙක් දැහැ ගන්නවා. කිඹුලා දැහැගත්තාම මේ තෙරණින් වහන්සේ කෑ ගහන වෙලාවේ ගොඩ හිටපු පුරුෂයෙක් පිහියකුත් අරගෙන වතුරට පයින්නවා. මොකටද වතුරට පයින්නේ? අර භික්ෂුණීන් වහන්සේ කිඹුලාගෙන් බේර ගන්න. භික්ෂුණීන් වහන්සේ මේක දැකලා දැන් තමන් ඉන්නේ කිඹුලාගේ කටට අහු වෙලා. හැබැයි දැක්කම මේ පුරුෂයා පීනගෙන තමන් ළඟට එනවා. එද්දි කියනවා කිඹුලා මාව මරාගෙන කාපුවාදෙන් නුඹ මගේ ළඟට ලං වෙන්නවත් එපා. මගේ ඇඟට අතවත් තියන්න එපා කියලා. එනිසා නුඹ මාව අල්ලන්නවත් එපා. මං කිඹුලට ගොදුරු වෙද්දෙන් කියලා මේ භික්ෂුණීන් වහන්සේ කියනවා. සීලය කොයිතරම් ප්‍රබලද බලන්න. මේ භික්ෂුණීන් වහන්සේ ඒ ප්‍රකාශය කරනවත් එක්කම කිඹුලා කට අතාරිනවලු. මේ භික්ෂුණීන් වහන්සේව අතහැරලා කිඹුලා යනවලු. ඒතර සීලේ මහිමය. මේ භික්ෂුණීන් වහන්සේ අර පුරුෂයන් ඔසවාගෙන යයි ප්‍රතිකාර කරන්න කියලා දැන් ලේ පෙරාගෙන ඉන්නේ. අහසට පැනලා නොපෙනී ගියා කියලා රසවාහිනියේ සඳහන් වෙනවා. ඒ කියන්නේ රහත් තෙරණින් වහන්සේ නම. එතුමිය ඒ වෙලාවේදීවත් සීලය පල්ලෙහාට දැම්මේ නැහැ. දැඩි ලෙස භක්තියෙන් සීල් රැකපු අය. බුදුරජාණන් වහන්සේ කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාව රකින්නවා වගේ සෙනෙහසකින් සිල් රකින්න ඕනේ. ඊළඟට කියනවා එක ඇහැක් විතරක් තියෙන මිනිස්සයා ඒ එක ඇහැට කොච්චර ආදරය කරනවද ඒ තරම් සෙනෙහසින් සිල් රකින්න ඕනේ. ඊළඟට කියනවා පින්වත්නි සෙමරමුවා තමන්ගේ වල්ගයට කොච්චර ආදරය කරනවද ඒ තරම් ආදරයකින් සිල් රකින්න. කිරල් දේනුව කොච්චර ආදරයකින් තමන්ගේ බිත්තර රකින්නවද ඒ තරම් ආදරයකින් සිල් රකින්න කිව්වා. සිල් රැකීමේ ආනිසංසය බොහෝමත්ම ඉහළයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සංකිච්ඡ කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ලදරු කාලේ පැවිදි වෙච්ච කෙනෙක්, රහත් වෙච්ච කෙනෙක්. දවසක් ස්වාමීන් වහන්සේලා 39ක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපිට කමටහන් දෙන්න කැලේට යන්න. බුදුරජාණන් වහන්සේ දැක්ක මේගොල්ලන්ට ලොකු කරදරයක් වෙනවා ඉස්සරහදී. මේගොල්ලෝ පෘථග්ජන නිසා බේරෙන්න ටිකක් අමාරුයි. බේරෙන්න පුළුවන් සංකිච්ඡ හාමුදුරුවෝ එක් කරගෙන ගියොත්. මොකද එයා රහතන් වහන්සේ නම. ඒ පාර කියනවා මහණෙනි ඕගොල්ලෝ යන ගමන් අර සංකිච්ඡ හාමුදුරුවන්වත් එක්කන් යන්න. අනේ ස්වාමීනි අපිට හරි කරදරයි පොඩි කෙනෙක් එක්කන් ගියාම. එයාගේ වැඩත් අපිට කරන්න වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ සංකිච්ඡ ඕගොල්ලන්ට කරදරයක් වෙන්නේ නෑ. ඕගොල්ලන්ට කරදරයක් වෙච්ච වෙලාවට සංකිච්ඡ උපකාර කරයි කියලා. ඉතින් අරගෙන යනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා 31 නම සංකිච්ඡ හාමුදුරුවෝයි අනිත් 39යි කැලේ භාවනා කරනවා. හිඟමනේ යන හිඟන්නේ මේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැනට එනවා. ඉතින් කැලේ හිටියට ස්වාමීන් වහන්සේලාට හොඳට දානේ හම්බ වෙනවා. මිනිස්සු හොඳට සලකද්දී උන්වහන්සේලා සිල් ගුණ දම් පූර්ණේ කර කර ඉන්නවා.
මේ හිඟන මනුස්සයා කල්පනා කරනවා මේගොල්ලෝ හරි ලස්සනයි. හොඳ උස මහතයි, රංකඳන්ගේ බබලනවා, හම හරීම ප්‍රභාස්වරයි. ඒ වගේ ලස්සන ශ්‍රාවකයෝ ටිකක් මෙතන ඉන්නවා. හොඳට කාලා බීලා ඉන්න නිසා එහෙම මමත් මෙතෙන්ට හේතු වුණා නම් මටත් හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. අතපය මහන්සි කරන්නේ නැතුව. දැන් අද මිනිසුත් එහෙම හිතනවා නේද? හොඳට කන්න බොන්න ඕන නම් ඉතින් මහාන වෙන්න ඕනේ කියලා. එහෙම නෑ. සංසාරේ පින තියෙනවා නම්, දීලා තියෙනවා නම් ඒවේ ආනිසංස ලැබෙනවා. ගිහි වේවා පැවිදි වේවා අපි හැමෝටම පින්වත් පින ඕනේ. සුමනා සූත්‍රය එහෙම කියවලා බලන්න ඕනේ නිකන් ඉන්න ගම. බුදුහාඳුරෝ දේශනා කළේ සුමනා මැරිලා ගිහිල්ලා උපදිද්දි මිනිස්සු වුණොත් පින ඕනේ. නේද? පින පස්සෙන් එනවනේ. සමහරක් මනුස්ස ලෝකයට හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. සමහරුන්ට එදා වේල හොයාගන්නත් තමයි. ඊළඟට සුමනාසට දේවියට කිව්වා දිව්‍ය ලෝකේ දෙවිවරු වෙලා ඉපදුනත් පින පස්සෙන් එනවා දානානිසංස. දිව්‍ය ලෝකෙත් ඉන්නවනේ පින්වත්නි අල්පේශාක මහේශාක කියලා කොටස් දෙකක්, සැප වැඩි සහ සැප අඩු කියලා. ඊළඟට කිව්වා සුමනා හාමුදුරු කෙනෙක් වුණත් පස්සෙන් එනවා කොහොමද දානානිසංස. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා සිව්පස්සේ හොඳට හම්බ වෙන අඩුවක් නැහැ. හැබැයි සමහරුන්ට දාන ටික හම්බ වෙන්නේ නැහැ. බොහොම දුෂ්කර ජීවිත. පින රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ කර්මයන් එකතු කරන්නේ නැහැ. ඒ නිසා විපාක සකස් වෙන්නේ නැහැ. හැබැයි අවසාන භවයේදී ඒතුවක් කාලයක් කරපු ඒවා විපාක සකස් වෙන්නත් පුළුවන්. දැන් සීවලී හාමුදුරන්ගේ පස්සෙන් දානානිසංස ආපු හැටි බලන්නකෝ. යන තැන දානේ හම්බුණා රහතන් වහන්සේලා. හැබැයි ඒ බුද්ධ ශාසනයෙම හිටියා ලෝසක තිස්ස කියලා මහරහතන් වහන්සේ නම. කවදාවත් කුස පිරෙන්න දානේ ලැබුණේ රහතන් වහන්සේලා. හැබැයි දානේ ලැබුණේ නැහැ. සංසාරේ දීලා තිබ්බේ නැහැ. ඒ නිසා අපි හැමෝටම ඒව පස්සෙන් යනවා. මේ මිනිස්යාගේ මෝඩ කල්පනාවක් ආවනේ සැපට කාලා බීලා ඉන්න ඕන නම් මේ හාන්ලා ළඟට වෙලා පන්සලට වෙලා ඉන්න ඕනේ කියලා. ඉතින් දාන පාත්‍ර සුද්ධ කර කර අතුපතු ගාගෙන හිටියා. කාලයක් යද්දි ඉතින් හොඳට පාට වැටිලා ආවා. පෝෂ්‍යදායී ආහාර ටික ලැබුණා. ටික කාලයකට පස්සේ කෝ ස්වාමීනි මං දැන් ආවට පස්සේ දුවලා බලන්න ගියෙත් නැහැ, පුතාලා බලන්න ගියෙත් නැහැ. මගේ බාල දියණිය ඉන්නවා මේ කිට්ටුව, මං ගිහිල්ලා බලලා එන්නම්. හොඳයි කිව්වා. හොඳයි කියලා යද්දි පින්වත්නි මගදී හොරු කණ්ඩායමක් නිදානයක් ගන්න ඉන්නවා. බිල්ලක් හොය ඉන්නවා. මේ මිනිස්සයව අහුවෙනවා. අහුවෙලා දැන් ගස් බැඳලා තියද්දි මේ මිනිස්සයා දකිනවා මේ බිල්ලක් දෙන්නයි යන්නේ. ඒ පාර කියනවා අනේ මම වගේ හිඟන්නේ බිලි දීලා වැඩක් නැහැ. මේ කැලේ ඉන්නවා හාමුදුරු 30 දෙනෙක් හොඳට කාලා බීලා හොඳ පවුල් වලින් මහාන වෙච්ච හොඳට ඇඟේ පතේ මස් තියෙන දැක්කහම ප්‍රිය වඩන දෙවියන් පවා ප්‍රිය වෙන බිලි දෙන්න පුළුවන් සුදුසු අය 30ක් ඉන්නවා මේ කැලේ කියලා. ඒ පාර හොරනායකයා ඇහුවා ඇත්තද? ඔව් කිව්වා. මම පෙන්නන්නම් කිව්වා. එක්කරන් ගිහිල්ලා කිව්වා අර හාමුදුරු ඉන්න තැනට ගිහිල්ලා අපි නුඹලාගෙන් එකෙක් බිලි ගන්නයි ආවේ. අනේ වයසක මහාමුදුරු කිව්වා මාව අරන් යන්න කියලා. ඒ පාර ඊට වැඩිය බාලහාමුදුරුකෝ නෑ නෑ එහෙම හරියන්නේ නෑ. ගෙදරක වුණත් ලොකු සහෝදරයට කරදරයක් ආවම මල්ලි ඉදිරිපත් වෙනවා. ඒ නිසා මම යන්නම් කිව්වා. ඔහොම ඇවිල්ලා අන්තිමට 30 දෙනාම කිව්වා අපි වරන් යන්න. 30 දෙනාම අරන් යන්න කියලා කිව්වහම අඬද්දී වැළපෙද්දී මේ දොල්ල බයෙන් තමයි කිව්වේ. අපි වරන් යන්න නෑ නෑ මෙයා ගෙනියන්න එපා. එහෙම කියද්දී එකපාරට සංකිච්ඡ සාමණේරයෙක් කිව්වා මාව එක්කන් යන්න. එක්කරගෙන ආවා. මේ පුංචි හාමුදුරුවෝ අඬන්නෙත් නෑ, වැළපෙන්නෙත් නෑ, බයක් නෑ. සමාධියට සමවැදිලා ඉන්නවා. සමාධියට සමවැදිලා ඉඳිද්දි දැන් පුංචි සාමණේරයෙක්නේ, පොඩි එකෙක්නේ. මේ පොඩි එක්කෙනා එක පාරින්ම බෙල්ලට ගහලා කොටන්න ඕනේ කියලා හිතලා හොර කණ්ඩායමේ නායකයා කඩුවෙන් ගහනවා පිටිපස්සෙන් ඇවිල්ලා බෙල්ලට. මොකද වෙන්නේ බිම්වත්? කඩුව ඇකිලිලා මිට ගාවට මෙනවා. අර යකඩ කඩුව හරියට තල්කොලයක් හැකිලෙනවා වගේ හැකිලිලා මිට ගාවට එනවා. ඒ පාර හිතනවා මං හොඳ විදියට ගහලා නැද්ද කොහෙද කියලා ඉස්සරහ පැත්තෙන් ඇවිල්ලා ගහනවා. ඒ පාර කඩුව කැඩිලා යනවා. මේ මිනිස්සයා හිතනවා මහා ආශ්චර්යයක් කියලා වැඳලා අහනවා ස්වාමීනි කුමක්ද මේ වුනේ? ඒ පාර කියනවා සීලේ බලවන්තකම්. සිල්වතාගේ ජීවිතයට කවදාවත් හානියක් කරන්න බෑ කිව්වා අවියාවදී. සිල්වතාට බාහිරෙන් බලපෑමක් කරන්න බෑ. ඒ නිසායි මෙහෙම වුනේ කියලා. අනේ පාර හොර කණ්ඩායම ගෝ අපිවත් මහාන කරන්න කිව්වා.
අපිටත් ඔය ධර්මය දෙන්න කිව්වා. අපි මේ හැමදෑම් බයෙන් ජීවත් වෙන්නේ කොයි වෙලේ මරයිද දන්නේ නැහැ, කොයි වෙලේ හිරේට ගෙනියයිද දන්නේ නැහැ, කොයි වෙලේ රජුරුව දඬුවම් දෙයිද දන්නේ නැහැ. ස්වාමිනේ ඔය සැනසීම අපිට දෙන්න කිව්වා. මරණයටවත් බය නැති ජීවිතයක් අපිට දෙන්න කිව්වහම සංකිච්ඡාන්දරෝ හොරු ටික මහාන කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුහාඳුරෝ ආන් ඒ වෙලාවේ කියනවා අවුරුදු 100ක් පව් කර කර දුසිල්වතෙක් විදිහට ඉන්නවට වැඩිය, එකඟ වෙච්ච හිතක් නැතුව ඉන්නවට වැඩිය එක දවසක් සිල්වතෙක් විදිහට ඉඳීම හොඳයි කියලා. එක දවසක් හිත එකඟ කරගන්න උත්සාහ කිරීම වටිනවායි කියලා. ඔය වගේම තව ගාතාවක් තියෙනවා පින්වත්නි ධම්මපදේ. ඒකත් වචන ටික ඔය වගේමයි අදහස වෙනස්. මොකද්ද ගාතාව? යෝචේ වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අස්සමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ. අවුරුදු 100ක් ජීවත් වෙනවාට වැඩිය යමෙක් වටිනවා එක දවසක් ජීවත් වෙන එක කාගේද? ප්‍රඥාවන්තයාගේ. මෝඩෙක් විදිහට, අනුවණෙක් විදිහට අපි ජීවත් වෙනවා නම් අවුරුදු 100ක් ඒක වටින්නේ නෑ කිව්වා. අපි අර කතාවට කියනන උපන්නාට මේ ලෝ ඇනෙනවා විනා, ලෝ සිරිතට අඹදරු රකින්නවා විනා, ඉපදිච්ච නිසා ඔහේ ඉන්නවා. කාලා බීලා විනෝද වෙලා ජොලි කරලා මැරිලා යනවා. අන්තිමට දියුණු කරපු මනසක් නෑ. ඉතින් මනුස්සයන්ගෙන් වැඩක් නෑනේ පින්වත්නි. අපිට මනුස්ස කියන්නේ මනසින් උසස් නිසා. තිරිසනයි මනුස්සයයි වෙනස් වෙන්නේ ඇයි? අපි උත්තම අරමුණු සාත්සාත් කරන නිසා. දැන් අපි සතෙක් ගත්තොත් මොකෙක් හරි එකෙක් කුරුල්ලෙක් කියලා හිතන්නේ. පුංචි කාලේ කුරුල්ලා බිත්තරෙන් එළියට ආවට පස්සේ පරිසරයෙන් විවිධ දේවල් ඉගෙන ගන්නවා. එයා කුඩුවක් හදාගන්න හැටි, සහකාරෙක් හොයාගන්න හැටි, දඩයමක් කරගන්න හැටි, කෘමියෙක් අල්ලගන්න හැටි විවිධ දේවල් ඉගෙන ගන්නවා. තරුණ වයසට ආවට පස්සේ මොකද කරන්නේ? කුරුල්ලෙන් නම් කිරිල්ලියෙක් හොයාගන්නවා, කිරිල්ලියෙන් නම් කුරුල්ලෙක් හොයාගන්නවා. ඒගොල්ලෝ දෙන්නත් එක ජෝඩු දානවා, සින්දු කියනවා, ඔක්කොම කරලා කූඩුවකුත් හදනවා, බිත්තර දාලා පැටව පෝෂණය කරනවා. පැටව ටික ලොකු වුණාට පස්සේ අතහැරලා දාලා පැටවුන්ගේ ජීවිතත් හදලා දීලා මේ කුරුළු ජෝඩුව නාකි වෙලා මැරිලා යනවා. දැන් මිනිස්සු කරන්නේ මොනවද? ඔය ටිකම තමයි. දැන් අද ගොඩාක් මිනිස්සු කරන්නේ ඉපදිච්ච දවස් නම් ඉගෙන ගන්නවා. අර කුරුල්ලා ඉගෙන ගත්තා වගේ තමයි සමාජයේ ජීවත් වෙන හැටි ඔන්න ඉගෙන ගත්තා. තරුණ කාලේට ආවම කසාද බදිනවා, ගෙවල් දොරවල් හදනවා, දරුවෝ හදනවා, දරුවන්ගේ දරුවොත් බල්ලා මැරිලා යනවා. දැන් තිරිසනාගේ මිනිස්යාගේ වෙනසක් තිබ්බද? අද ගොඩාක් අය වෙනසක් නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ නඛසිකා සූත්‍රයේදී කිව්වේ නියපොත්තට පස් ටිකක් අරගෙන. මහණෙනි මේ ලෝකේ මේ නියපොත්තේ උඩ තියෙන පස් ටික වගේ සුළු ප්‍රමාණයක් තමයි මේ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජන ගන්න. මහ පොළොවේ පස් වගේ විශාල ප්‍රමාණයක් මිනිස්සු වගේ ඉපදුනාට වැඩක් නෑ, ප්‍රයෝජන ගන්නේ නෑ. අද ගොඩක් අය කාලා බීලා ඇඳලා ලස්සනට ඉඳලා ගෙවල් දොරවල් හදලා දරුවෝ පෝෂණය කරලා මැරිලා යනවා. ඇයි මම මනසින් උසස් මිනිසෙක් උනේ කියන කාරණේවත් තේරුම් ගන්නේ නෑ. සතර අපායෙන් නිදහස් විය යුතුයි කියන සංකල්පනාද ගොඩ දෙනෙක් ගාව නෑ. අඩුම ගානේ මම මේ සංසාර දුක නැති කරන පළවෙනි මාර්ගඵලයටවත්, සෝතාපට්ටි ඵලයටවත් පත් විය යුතුයි කියන අදහසවත් ගොඩ දෙනෙක්ට නෑ. එනිසා බුදුහාඳුරෝ දේශනා කරන එහෙම අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක්ට වැඩිය එක දවසක් හරි ප්‍රඥාව වඩවා ගන්න උත්සාහ කරන මනුස්සයා වටිනවා කියලා. පින්වතුනි ඒකත් බුදුහාඳුරෝ දේශනා කළේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ම මුල් කොටගෙන. බුදුහාඳුරන්ගේ කාලේ හිටියා කොණ්ඩඤ්ඤ කියලා ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි මේ හැම හාමුදුරුවම ඔබ වහන්සේගෙන් කමටහන් අරගෙන ගිහිල්ලා රහත් වෙනවා. ඉතින් මට විතරක් බැරි වෙන්න විදිහක් නැහැ. මටත් දෙන්න කමටහන් කියලා කමටහන් අරගෙන කැලේට යනවා. උන්වහන්සේ රහත් වෙනවා. රහත් වෙලා බුදුරජාණන් වහන්සේට මේ රහත් බව ප්‍රකාශ කරන්න එන ගමනේ රාත්‍රී කාලේ උදා වෙනවා. උන්වහන්සේ සමාධියට සමවැදිලා එක්තරා ගල්තලාවක ඉඳ ගන්නවා. දැන් කළුවරේ කැලේ මොකවත් පේන්නේ නැහැ. උන්වහන්සේ සමාධියෙන් අර ගල්තලාවට වෙලා ඉඳිද්දී හොරු කණ්ඩායමක් එතෙන්දිත් තොරකම් කරගෙන එනවා, බඩු පොදිත් අරගෙන. ඇවිල්ලා කළුවරේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා දකින්නේ නැහැ. කණුවක් ගල් කණුවක් කියලා හිතලා අර හොර කණ්ඩායමේ නායකයා ගෙනාවු බඩු පොදිය කොණ්ඩඤ්ඤ හාමුදුරන්ගේ ඔළුව උඩින්ම තියෙනවා. අනිත් හොරුත් බඩු ටික විසි කරලා දානවා ඒ කණුවටම හේතු වෙන්න කියලා.
ඔක්කොම හොරු බඩු දාලා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ වැහිලා යනවා. උන්වහන්සේ සමාධියනේ. උන්වහන්සේට තේරෙන්නේ නැහැ. ඒ පාර හොරු ටික නිදා ගන්නවා. ඒගොල්ලෝ හොඳට මත්පැන් බීලා විනෝද වෙලා නිදා ගන්නවා. පහුවෙන්ද උදේ එළිය වැටෙනවත් එක්කම හොරු ටික බඩුමලු ටික ගන්නවා දැන් යන්න. මොකද වෙන්නේ? බඩුමලු එක දෙක උස්සද්දී ඇතුලෙන් මතුවෙනවා මිනිස්සේ. කෑ ගහගෙන දුවනවා. අනේ හොල්මනා මේ අපේ බඩුමලු අස්සේ හොල්මනා කියලා කෑ ගහනවා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඒ වෙලාවේ තමයි සමාධියෙන් පිබිදෙන්නේ. උන්වහන්සේ කියනවා බය වෙන්න එපා මං ශ්‍රමණේ කොල්මනන් නෙමෙයි. ශ්‍රමණේන් නම් බය වෙන්න දෙයක් නැහැ. හාමුදුරුවෝලා බොරු කියන්නේ නැහැ කියලා ආයාව ළඟට. ස්වාමීනි ඔබ වහන්සේට දැනෙන්නේවත් නැද්ද? නෑ කිව්වා. මං සමාධියෙන් හිටියේ කිව්වා. ඒ පාර කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මෙහෙම සමාධියක් වඩව? ප්‍රඥාව නිසා. සංසාරේ බිය දැක්කා කිව්වා. මේකේ කැරකි හිටියොත් ආයි කෙලවරක් නෑ කියලා තේරුණා. ඒ නිසා කමටහන් අරගෙන කැලේට ඇවිල්ලා රහත් වුණා. මනුස්ස ජීවිතේ අපි මොනවද කරන්නේ කියලා කල්පනා කරන්න කිව්වා. නුඹලා ඔය හොරකම් කර ගිහිල්ලා සංසාරේ ආයි දුකටමයි වැටෙන්නේ කිව්වා. සතර අපායේ වැටි දුක් විඳ ඉඳලා කවදා ගොඩේ ඉඳ දන්නේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයක් දේශනා වෙනවා. සංඝයාත් වැඩ ඉන්නවා. පිහිටක් ගන්න කිව්වම හොර කණ්ඩායමේ නායකයා කිව්වා මාව මහාන කරන්න කියලා. අනිත් හොරුත් කිව්වා ඉතින් නායකතුමා නැතුව අපිට ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා අපිවත් මහාන කරා. ඔක්කොම මහාන කළා. මහාන කරලා මේ හාමුදුරුවත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවහම බුදුරජාණන් වහන්සේ ඈතදීම ඇහුවා කොණ්ඩඤ්ඤට ගෝලියොත් හම් වෙලාද? ඔව් ස්වාමීනි හම් වෙලා කිව්වා. ඒ පාර ඇහුවා ඊයේ මොකද වුනේ? ස්වාමීනි මං කනුවක් කියලා හිතලා මේගොල්ලෝ මගේ ඇඟට බඩු පොදික් දැම්මා කිව්වා. බුදුහාඳුරුවෝ කිව්වා එහෙනම් අද ඉඳන් කොණ්ඩඤ්ඤ කානු කොණ්ඩඤ්ඤ කියලා. කනුවක් කියලා හිතපු කොණ්ඩඤ්ඤ කිව්වා. හැබැයි ඔබ වහන්සේ නිසා මේ ගොඩ දෙනෙක්ට බොහොම සුව පහසුවක් සැලසුණා. අර හොරුන්ට කියනවා සිල් නැතුව පව් කර මෝඩෙක් විදියට අවුරුදු 100ක් ඉන්නවට වැඩිය ප්‍රඥාව වඩවා ගැනීම වටිනවා. සම්මා දිට්ඨි සංකප්ප කියලා කිව්වේ ප්‍රඥාව. එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වර්ධනය කිරීමේ මාර්ගය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පෙන්වලා දුන්නේ. මේක වඩවා ගත්තොත් ඔබට මාර්ගඵල ලබන්නත් පුළුවන්. මාර්ගඵලයකට පත් වෙන්න බැරි වුණොත් පින්වත්නි අඩුම ගානේ සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමටපත් වෙලා සුගතිගාමි වෙන්නත් පුළුවන්. නියතෝ සම්බෝධි පරායන. ස්ථිර වශයෙන්ම සම්බෝධිය උදා කර ගැනීමේ මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනෙක්. අපායට යන්නේ නැහැ. අපායට යන්නේ නැති තත්වයට පත්වීමම කොච්චර වාසනාවන්ත. දැන් වම්මික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්නනවා ප්‍රඥාව තියෙන කෙනාට ආයි වෙන මොකවත් ඕනේ නැහැ. තමන් ගැන අධ්‍යයනයෙන් සංසාරේ දුක නැති කරන්න පුළුවන්. වම්මික සූත්‍රයේදී කුමාර කස්සප හාමුදුරුවන්ට ඇවිල්ලා දෙවි කෙනෙක් රාත්‍රියේ කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? සුමේද කියලා කියන්නේ නුවණැත්ත. බ්‍රාහ්මණයා මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? නුවණැති පුරුෂයෙක් ගණ්ඩ උදැල්ල අරගෙන හාරන්න තුඹස. මොන තුඹසද? දවල්ට ගිනි ගන්න රැයට දුන් දාන තුඹස. එම හාරද්දී දොරාගුලක් හම්බ වෙයි. අගුල ගලවලා පැත්තකින් තියන්න. ඊට පස්සේ ඔබට දොරාගුලෙන් පස්සේ ගෙම්බෙක් හම්බ වෙයි. ගෙම්බත් ගලවලා තියන්න පැත්තකින්. තව හාරද්දී ඔබට දෙමං සන්ධියක් හම්බ වෙයි. ඒකත් ගලවලා තියන්න. ඊළඟට ඔබට මස් පෙරහන් කඩයක් හම්බ වෙයි. ඒකත් ගලවලා තියන්න. ඊළඟට මස් කපන කොටේකුයි පිහියකුයි හම්බෙයි. ඒකත් ගලවලා තියන්න. ඊට පස්සේ හම්බෙයි හොඳ මස් කුට්ටියක්. ඒකත් ගලවලා තියන්න. ඒක ගලවලා තිබ්බහම දකි පෙනේ කරගෙන ඉන්න නාගේ එයාට නම් මුකුත් කරන්න එපා. එයාට දන ගහලා වඳින්න කිව්වා. ඔය ටික කියලා මේ දෙයියෝ නොපෙනී යනවා. යන ගමන් කියනවා ඔය හීනේ තේරුම ඕනේ නම් බුදුහාඳුරගෙන් අහන්න වෙන අයගෙන් ඇහුවට උත්තර හම්බ වෙන්නේ නැහැ කියලා. කුමාර කස්සප හාමුදුරුවෝ උදේ පාන්දර ගිහිල්ලා කිව්වා බුදුහාඳුරනේ ඊයේ රෑ මට දෙවියෙක් ඇවිල්ලා හීනයක් කිව්වා. මෙන්න මේ කියපු දේවල්. අද ඔයත්තන්ට ඕම දෙයියෙක් ඇවිල්ලා හීනයක් කිව්වොත් මොකද වෙන්නේ? ඔව්වෙන්දට යනවා සාත්‍රකාරයෙක් හොයාගෙන. අනේ මං හීනයක් දැක්කා, නයිත් දැක්කා, ගෙම්බොත් දැක්කා මොකක් වෙයිද දන්නේ නැහැ කියලා හොඳ අඩව්වක් අල්ලනවා අද මිනිස්සු. මිත්‍යා දෘෂ්ටියත් එක්ක නේ ඉන්නේ. කුමාර කස්සප හාමුදුරුවෝ බුදුහාඳුරගෙන් අහපුවම කිව්වා
ඒ දෙයියෝ කියපු බ්‍රාහ්මණයා තමයි බුදු හාමුදුරුවෝ. සුමේද කිව්වේ නුවණැත්තා සේක පුද්ගලයා නිවන හොයන් යන කෙනා. එයාට කියනවා ගණ්ඩ උදැල්ල තමයි ප්‍රඥාව. ප්‍රඥාව තියෙන මිනිහට කෝවා හාරන්න තුඹස. මොකද්ද තුඹස? මේ බඹයක් පමණ වෙච්ච ශරීරේ දවල්ට ගිනි ගන්නවා රැයට දුන් දානවා. දවල්ට අපි කනවා බොනවා විනෝද වෙනවා සියලුම දේවල් කරනවා. රැයට මේක සැනසෙන්නේ නැහැ නේ පින්වත් නිවෙන්නේ නැහැ. රැයටත් ඇවිලෙන. හෙට කන්නේ මොනවද? හෙට නටන්නේ කාත් එක්කද? හෙට යන්නේ කොහෙද? හෙට කරන්නේ මොනවද? රැයටත් දුන් දානවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියන අන්නේ රැයට දුන් දාන දවල්ට ගිනි ගන්න තුඹස හාරණ්ඩලු. ඒ කියන්නේ මේක ඇතුළ දිහා බලන්න. එහෙම යද්දී ඔබට හම්බ වෙනවලු දොරාකුලා. දොරාකුල කිව්වේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් තමයි මේක වහලා හිර කරගෙන ඉන්නේ. ගලවලා තියන්න කිව්ව පැත්තක. ඊට පස්සේ ඔබට හම්බ වෙයි කිව්වා ගෙම්බේ, දැඩි ක්‍රෝධය. ඒකත් ගලවලා තියන්න කිව්වා පැත්තක. ඊළඟ දෙමන් සංදිය විචිකිච්ඡාව, සැකේ. ඒකත් ගලවලා තියන්න කිව්වා පැත්තකින්. සැකයත් එක නිවන් දකින්න බෑ. ඊළඟට කෝවා පෙරහන හම්බ වෙයි. පෙරහන කිව්වේ පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡ ගලවලා තියන්න කිව්වා පැත්තකින්. ඊළඟට හම්බ වෙයි කෝවා මස් කපන කොටේකුයි පිහියකුයි. ඒ කියන්නේ පංචස්කන්ධය කිව්වා. ඒකත් දකින්න කිව්වා. ගලවලා තියන්න කිව්වා පැත්තකින්. ඊළඟට හම්බ වෙයි කිව්වා මස් කුට්ටියක්. මස් කුට්ටියගේ කාම ගුණ. ඒවත් ගලවලා තියන්න කිව්වා. එහෙම ගලෝගෙන යද්දී අන්තිමට හම්බ වෙයි කිව්වා නාගයා. ඒ කියන්නේ මේ ඔක්කොම නැති කරගෙන ඉද්දි පංච නීවරණ නැති කරලා පංචස්කන්ධය කරලා මේ ඔක්කොම කරගෙන ඉද්දි නිවන. අර රහතන් වහන්සේට තමයි නාග කියලා කිව්වේ. එයාට ඉන්න දෙන්න නමස්කාර කරන්න කිව්වා. ඒ නිසා ඔබ දිහාම බලන්න ප්‍රඥාව. සීලය වර්ධනය කරන්න, සමාධියට ගේන්න හිත ප්‍රඥාව ඇතුල් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එතකොට ඔබට මේ නිවන් මාර්ගය සාක්ෂාත් කරන්න පුළුවන්. සමාධිය ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ අර වචන කීපයක් කියනනේ ආතාපි සම්පජානෝ සතිමා. නේද? ඔබට තියෙන්න ඕනේ පින්වත්නි වීරයක්. ආතාපි කිව්වේ ඒකයි. සම්පජානෝ කියලා කිව්වේ නුවණ තියෙන්න ඕනේ. අනුපස්සනා ඥානයක් ඔබ පහළ කරගන්න ඕනේ. සතිමා කියලා කිව්ව හොඳ 100ක් තියෙන්න ඕනේ. මේ තුනත් එක්ක ගනුදෙනු කරද්දී විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස්සා. ඔබට භාවනාවේ ඵලයක් වශයෙන් දැඩි ලෝභය, තරහව, ක්‍රෝධය නැති වෙලා යනවා. එනිසා මේ සූත්‍රයේ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදিলা ත්‍රිශික්ෂා මාර්ගය සම්පූර්ණ කරගෙන සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් වඩාගෙන ඔබට නිවනින් එතර විය හැකි ආකාරය සතර අපායන් නිදහස් වෙන්න, මාර්ගඵල නුවණ දියුණු කරගන්න, නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ඔයත් සෑම සියලු දෙනාටම මේ අහපු බණක් උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.